අපි අද නිව්ටන්ගේ දෙවන නියමය සම්බන්ධ කරුණු කාරණා කීපයක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කරා නිව්ටන්ගේ පළවෙනි නියමය අපි කලින් කතා කරා. එතන මම කිව්වා විද්‍යාව ඉගෙන ගන්නකොට මේකේ මේ විද්‍යාව කටපාඩම් කරලා හරියන්නේ නැහැ. විද්‍යාව අවබෝධ කරගන්න ඕනේ. මේ විද්‍යාව අවබෝධ කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඉස්සර වගේ විද්‍යාව නියම වගේ දේවල් කටපාඩම් කරගෙන ගියාට අපිට විභාගෙට මුහුණ දෙන්න බෑ. ඒක අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න මේ සියලුම කරුණු විද්‍යාවේ තියෙන නියම වගේ දේවල් අවබෝධ කරගන්න ඕනේ. ඒතර අපි නිව්ටන්ගේ පළවෙනි නියමය අපි අවබෝධ කරගත්තා. දැන් මම අද දවසේ ඔයාලට නිව්ටන්ගේ දෙවෙනි නියමය කොහොමද මේක අවබෝධ කරගන්නේ කියලා මම පැහැදිලි කරන්නම්. දැන් ඇත්තටම මේ නිව්ටන්ගේ දෙවෙනි නියමයට අපි කතා කරන්න කලින් මම ඔයාලට පොඩි කතාවක් කියා දෙන්නම්. මම මේ කතාව ඇතුලේ මේ කරුණු ටික ඔයාලට උලුප්පලා පෙන්නනවා. දැන් මේකේ ඉන්නවා නිමල් සහ කමල් කියලා දෙන්නෙක්. මේ දෙන්න මේ තරගෙට ඇතුළත් වෙනවා. මේකේ තියෙන රෝදපුටු තරගයක්. රෝදපුටු පහක් තියෙනවා. මේ පහ දෙන්න තරග කරන්න තියෙන්නේ. ඉස්සලම රෝදපුටුවේ අවසන් ස්ථානයට ගියන් පස්සේ එයාලා තමයි ජයග්‍රහණය වෙන්නේ. මේකේ අවස්ථා තුනක් තියෙනවා. අපි බලමු මේ අවස්ථා තුන කොහොමද මේ රෝදපුටු තරගේ මේ දෙන්න ජයග්‍රහණය කරන්න කියලා. දැන් මුලින්ම මේ තරගෙට ඉදිරිපත් වෙනකොට මෙයාලට අවශ්‍ය රෝදපුටුව තෝරගන්න පුළුවන්. දැන් මේ නිමල් සහ කමල් මේ දෙන්න නේද? මේ දෙන්න දැන් රෝදපුටුවක් තෝරගන්නවා. එතකොට ඔයාලා බලන්න මේ රෝදපුටු වල සහ මේකේ තියෙන සාධක අපි එක එක උලුප්පලා ගමු. දැන් මේ රෝදපුටු වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා ඊටාම බර ලී වලින් හදපු රෝදපුටුවක්. අනිත් එක ඇලුමිනියම් වලින් හදපු සැහැල්ලු රෝදපුටු. දැන් මුලින්ම පළවෙනි අවස්ථාවේදී මේ දෙන්න තෝරගන්නවා අර ලී වලින් හදපු බර රෝදපුටුව. තෝරගෙන මේ දෙන්න ඔන්න තරඟ කරන්න යන්නේ. එතකොට මේකේ විශේෂත්වය තමයි මේක ස්කන්ධය වැඩි. ඔන්න පළවෙනි කාරණය ස්කන්ධය වැඩි මේ රෝදපුටුවේ. අපි සාමාන්‍යයෙන් විද්‍යාවේ ස්කන්ධය සංකේතය m කියලා කියනවා නේද? මේකේ ස්කන්ධය වැඩි රෝදපුටුවේ. ඊට පස්සේ මෙයාලා කරන්නේ මෙන්න මේ රෝදපුටුවේ දැන් යාළුවෙක් වාඩි කරගෙන නිමල් කියනවා කමල්ට දෙන්නම තල්ලු කරොත් එහෙම වේගය අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා එක්කෙනෙක් උපරිම ජවයෙන් තල්ලු කරන්න කියලා. දැන් ඔන්න නිමල් කමල් එක්ක එකතු වෙලා දැන් කමල් මොකද කරන්නේ? තරඟය ආරම්භ වුණ ගමන් උපරිම වේගයෙන් තල්ලු කරනවා. හැබැයි මෙයාලට ලොකු වේගයකට යන්න බෑ. මෙයාලා තරඟයේ අන්තිමයා. අපි මෙතෙන්දී ඔන්න තව අවස්ථාවක් ගන්නවා, තව සාධකයක් ගන්නවා. ස්කන්ධයත් එක්ක දැන් මෙයා වේගෙන් මේක තල්ලු කරනකොට මෙයා අඩුම වේගයකින් තමයි තල්ලු කරන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී මෙයාගේ ත්වරණය අඩුයි. මේ ලී රෝදපුටුව තල්ලු කරනකොට ත්වරණය අඩුයි. ඔන්න මම තව සාධකයක් මෙතන ලියනවා ත්වරණය කියන සාධකය. ත්වරණය කියන සාධකය. අපේ ඒක සංකේත විද්‍යාවේදී A. එතකොට මෙයාලා මේ බර රෝදපුටුව ගත්තාම මොකද උනේ? ත්වරණය ඊටාම අඩු අගයක් තමයි තිබ්බේ. කියන්නේ වේගය අඩු වුණා. ප්‍රවේගය අඩු වුණා. ඒතර මෙයාලට සිද්ධ වුණා අවසානයේට තරඟවන්න. එතකොට ඔන්න දැන් දෙවෙනි අවස්ථාව. මේ දෙවෙනි අවස්ථාවේදී මෙයාලා දැන් පළවෙනි අවස්ථාවේදී පෙරදුනානේ. මේ දෙවෙනි අවස්ථාවේදී මේ දෙන්න තීරණය කරනවා අපි සැහැල්ලු ඇලුමිනියම් රෝදපුටුවක් තරඟ කරන්න ගමු කියලා. ඊට පස්සේ ඔන්න මේ දෙන්න මොකද කරන්නේ? මේ සැහැල්ලු ඇලුමිනියම් රෝදපුටුව අරගෙන දෙවෙනි අවස්ථාවේ තරඟ කරනවා. යාළුවෙක් තියාගෙන මෙයා නිමල් කියනවා කමල්ට ඔයා එහෙනම් තනියෙන් තල්ලු කරන්න. තනියෙන් තල්ලු කරනකොට තමයි ජවය ගන්න පුළුවන්. තනියෙන් තල්ලු කරන්න. එතකොට මෙන්න මෙයාට තරඟ කරලා මෙයා තුන්වෙනි ස්ථානයට යනවා. දැන් පස්වෙනි ස්ථානයේ හිටපු අය දැන් මේ අවස්ථාවේදී තුන්වෙනි ස්ථානයට එනවා. ඒකට පැහැදිලි ස්කන්ධය මෙතෙන්දී අඩුයි. ඇලුමිනියම් සැහැල්ලු රෝදපුටුවේ ස්කන්ධය අඩුයි. ස්කන්ධය අඩු වුණාම මෙයාලා තුන්වෙනි අවස්ථාවට පස්වෙනි අවස්ථාවේ ඉඳලා තුන්වෙනි අවස්ථාවට ආවා කියන්නේ
මෙයාලගේ ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මෙයාලගේ ත්වරණය වැඩි වෙලා තියෙනවා. ස්කන්ධය අඩු වෙනකොට මෙයාලගේ ත්වරණය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. ඔන්න දැන් මෙයාලා මේකෙන් දැනුම් සම්භාරයක් මෙයාලට ලැබුණා. මෙයාලා දැන් ඔන්න තුන්වෙනි අවස්ථාව. දැන් මෙයාලා තුන්වෙනි අවස්ථාවේ තරඟ කරන්න සූදානම් වෙනවා. මෙයාලා එතකොට මෙහෙම කියනවා, නිමල් කියනවා කමල්ට අපි මෙහෙම කරමු. අපි අර සැහැල්ලු ඇලුමිනියම් රෝද පුටුවක් අරගෙන අපි දෙන්නම යාළුවෙක් තියාගෙන අපි දෙන්නම මේකෙන් තල්ලු කරමු කියලා. ඔන්න දැන් ඒ කට්ටිය තරඟ වදිනවා තුන්වෙනි අවස්ථාවේ සැහැල්ලු ඇලුමිනියම් රෝද පුටුවේ යාළුවෙක් තියාගෙන මේ දෙන්නම තල්ලු කරනවා වේගෙන්. තල්ලු කරනවා මෙන්න මෙයාලට පළවෙනි අවස්ථාවට එන්න පුළුවන් වෙනවා. මෙයාලට තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා. එතකොට මෙතෙන්දී පළවෙනි එක්කෙනෙක් තල්ලු කරනවට වඩා දෙන්නෙක් තල්ලු කරනකොට මෙයාලගේ ත්වරණය මොකද වෙලා තියෙන්නේ? ත්වරණය වැඩි වෙලා තියෙනවා. දෙන්නෙක් තල්ලු කරනකොට බලය වැඩි. එක්කෙනෙක් තල්ලු කරනට වඩා දෙන්නෙක් තල්ලු කරනකොට බලය වැඩි. මේ තුන්වෙනි අවස්ථාවේදී අපි තව සාධකයක් වෙනස් කරගත්තා. මොකද්ද? බලය. විද්‍යාවේදී බලයේ සංකේතය F අකුර. නේ? නිව්ටන්ගේ දෙවන නියමයේදී අපිට පැහැදිලි වෙනවා සාධක තුනක් බලපාන. ස්කන්ධය, ත්වරණය සහ බලය. පළමු අවස්ථාවේදී රෝදපුටු තරඟේ ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය මොකද උනේ? ත්වරණය අඩු වුණා. ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය අඩුවීමක් සිද්ධ වුණා. එතෙන්දී අපි දැක්ක එහෙනම් ස්කන්ධය අඩු වෙනකොට මොකද වෙන්නේ? ස්කන්ධය අඩු වෙනකොට ත්වරණය වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට පැහැදිලි මේ ස්කන්ධය ත්වරණයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ස්කන්ධය ත්වරණයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය අඩු වෙනකොට ත්වරණය වැඩි වෙනවා. හැබැයි අපි අවසන් අවස්ථාවේ ළමයි එක්කෙනෙක් තල්ලු කරනවට වඩා ළමයි දෙන්නෙක් තල්ලු කරනකොට ත්වරණය වැඩි වුණා. ඒ කියන්නේ බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වුණා. ඒකට පැහැදිලි බලය වැඩි කරන්න ත්වරණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් අපි කියනවා බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වෙනවා නම් ඒක අපි කියනවා බලය ත්වරණයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ නිසා තමයි ළමයි එක්කෙනෙක් තල්ලු කරනවට වඩා වැඩි ත්වරණයක් ළමයි දෙන්නෙක් තල්ලු කරනකොට ලැබෙන බලය ත්වරණයට අනුලෝමව සමානුපාතිකයි. ඒතර මෙන්න මේ කාරණා දෙක එකතු කරලා අපිට නිව්ටන්ගේ දෙවන නියමයේ විවිධ ගැටලු විසඳන්න ගණන් හදන්න සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ සමීකරණයේ ගොඩනගෙන විදිය මම මෙතෙන්දි කතා කරන්නේ. හැබැයි අපිට ඒ ගොඩනගෙන විදිය අවශ්‍ය නැහැ සාමාන්‍ය පෙළදී. අපිට ඉතින් මෙන්න මේ සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. F සමානයි ma කියන සමීකරණය. මේකෙන් තමයි නිව්ටන්ගේ දෙවන නියමයට දාල් සමීකරණය මේක. මේකෙන් අපිට පුළුවන් විවිධ විභාගයට එන විවිධ ගැටලු විසඳ ගන්න පුළුවන්. මේකේ ස්කන්ධයයි ත්වරණයයි තියෙන නම් වස්තුවක අපිට ඒකට යොදන බලය හොයා ගන්න පුළුවන්. බලය ත්වරණය දීලා තියෙනවා නම් ඒ වස්තුවේ ස්කන්ධය හොයා ගන්න පුළුවන්. බලයයි ස්කන්ධයයි දීලා තියෙනවා නම් ඒ වස්තුවේ ත්වරණය හොයා ගන්න පුළුවන්. මේ වගේ විවිධ ගැටලු මේ සමීකරණය විවිධ විදිහට භාවිතා කරලා අපිට අවශ්‍ය දේ හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා නිව්ටන්ගේ දෙවන නියමය කටපාඩම් කරනවට වඩා නිව්ටන්ගේ දෙවන නියම අවබෝධ වෙලා තියෙනවා කියලා මම මේ අද කතා කරපු අද සාකච්ඡා කරපු මෙන්න මේ කරුණු කාරණාත් එක්ක